ඔබ සාමාන්‍යයෙන් ජීවිතේ මේ වෙලාවේ Tamanගේ සියලු මතකයන් මකලා දැම්මොත් මොකක් වෙයිද? සියලු මතකයන් මකලා දැම්මොත් රොබෝ කෙනෙක් වගේ. මොකද්ද? රොබෝ කෙනෙක් වගේ. එතකොට කල්පනා කරන්න සියලු මතකයන් මකලා දැම්මොත් මේ වගේ සුන්දර ලෝකයක් හරි අසුන්දර ලෝකයක් හරි ලෝකයේ පිළිබඳව කිසිම කතාවක් මෙනෙහි කරන්න බැරිව යනවා. මෙනෙහි කරන්න බැරිව යනවා. හරියට ඔබ නොදන්නවා වුණාට ඔබේ ඉස්සරහා මැවෙන ජීවිත කතාව චිත්‍රපටි තිරයක කතාවක් වගේ. ඔබ ඒක දන්නේ නැහැ. ඔබ මෙහෙම හිතලා බලන්නකෝ. චිත්‍රපටි තිරේ චිත්‍රපටියේ දුවන්න නම් අවශ්‍ය කරන තිර රචනය අපි කරලා ඒ තිර රචනයට අනුකූලව අපි මොකද්ද කරන්න ඕන? ඒ චිත්‍රපටිය සකස් කරන්න ඕන. ඒ සකස් කරපු data ටික තමයි අපි run කරන්නේ. ඒ data ටික run කරනකොට තමයි visual එක දුවන්නේ. එහෙනම් ඔබේ visual එක නිර්මාණය කරගන්නේ ඔබමයි. ඔබ හොඳට තේරුම් ගන්න මේ දත්ත ටික දුවනකොට තමයි චිත්‍රපටිය ප්‍රදර්ශනය වෙන්නේ. එතකොට මේ චිත්‍රපටියේ මොනවාද? සුන්දර ජවනිකා, අසුන්දර ජවනිකා මේ සියල්ල තිරගත වෙන්නේ වෙන මොකකටවත් අනුව නෙවෙයි. අපි අධ්‍යක්ෂණය කරපු විදිහට, අපි රූප රචනය කරපු විදිහට. එනම් තමන්ගේ ජීවිතයේ චිත්‍රපටිය සුන්දර ජවනිකා වලින් පිරිච්ච චිත්‍රපටියක් කරගන්නවද? එහෙම නැත්නම් දුක් දුම්නසින් පිරි කලකිරුණු චිත්‍රපටියක් බවට පරිවර්තනය කරගන්නවද කියන එක තමන්ගේ රූප රචනය ඇතුලේ තියෙන දෙයක්. එහෙනම් කොටින්ම කිව්වොත් තමන් ඇතුළත් කරන දත්තය තමයි තමන්ගේ ජීවිතයේ විෂුවල් එක බවට පත් වෙන්නේ. ඉතින් අපිට මේකේ ගැඹුරට තව කතා කරන්න තියෙනවා. නමුත් සරලව කිව්වොත් ඔබේ ජීවිතේ ඉස්සරහා ඔබ ළඟ ඔබ ජීවත් වෙන ලෝකය කොයිතරම් දුරට සුවපත් සුන්දර ලෝකයක් බවට පත් කරගන්නවද? සැපවන්ත ලෝකයක් බවට පත් කරගන්නවද? දුක්ඛදායක දුකෙන් පිරිච්ච දුම්නසින් පිරිච්ච ලෝකයක් බවට පත් කරගන්නවද කියන කාරණේ තීරකයා බවට පත් වෙන්නේ ඔබමයි.